දැන් මේ ආණ්ඩුව මාස 5මාරක කාලයක් ඇතුළත 8 වතාවකට වැඩි ඉන්ධන මිල ඉහළ දාලා තියෙනවා. මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක භාණ්ඩ හා සේවාවන් වල මිලත් ඊට සමාන්තරව ඉහළ ගිහිල්ලා තියෙනවා. මං පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමය, ඒ වගේම ත්‍රිවිල් රථ සංගමය මේ වගේ සංගම් නිවේදනය කරලා තියෙනවා ඔවුන්ගේ ගාස්තු ඉහළ දැමීමට. ඒ වගේම තමයි මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉන්ධන මිල ඉහළට යාමට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. මේ தත්ත්වය සාමාන්‍ය ජනතාවට දැඩිව බලපාන්න අරගෙන තියෙනවා. දැන් මේ කතාව අහට ලක් වුණා ඊයේ පෙරේදා මේ විදුලිය කපා හැරීමක් පිළිබඳව. සෝල වලින් නිෂ්පාදනය කරන විදුලිය අතිරික්තයක් තියෙනවා කියලා ඒ අතිරික්තය පියව ගන්න සෝල වලින් නිෂ්පාදනය කරන විදුලිය වහන්න කියලා. දැන් මොකද්ද මේ කරන්න යන්නේ මේ ආණ්ඩුව? සෝලා වලින් නිෂ්පාදනය කරන ඒකයකට සාමාන්‍යයෙන් වියදම් වෙන්නේ රුපියල් 18ක වගේ මුදලක්. ඒ වගේම ඩීසල් වලින් රුපියල් 100කට ආසන්න මුදලක් වියදම් වෙනවා. ගල් අඟුරු වලින් රුපියල් 60කට වගේ ආදායමක් මුදලක් අයිමි වෙනවා. එතකොට දැන් මේ මෙච්චර අඩු ප්‍රමාණයකින් සෝලා වලින් විදුලිය නිෂ්පාදනය කරගන්න අපිට මෙච්චර හිරු එළියේ වැටෙන රටකට අවස්ථාව තියෙනකොට මේගොල්ලෝ මේ ස්වභාවිකව අපට හිමි වෙලා තියෙන මේ දේ ප්‍රයෝජනෙට ගන්න නැතුව මේ සෝලා වලින් නිෂ්පාදනය කරන විදුලිය තමයි මේගොල්ලෝ ඉස්සෙල්ලාම කපලා දාන්න හදන්නේ. ඇයි මේගොල්ලන්ට ආණ්ඩුවට කමිෂන් ගන්න බෑ මේ හිරු එළියෙන් නිෂ්පාදනය කරන මේ විදුලියේ. මේගොල්ලන්ට කමිෂන් ගන්න පුළුවන් මේ ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලියෙන්. මේගොල්ලන්ට කමිෂන් ගන්න පුළුවන් ඩීසල් බලාගාර ආශ්‍රිතව නිෂ්පාදනය කරන විදුලිය මේ ගන්න පුළුවන්. කමිෂන් ගන්න බැරි එක මේගොල්ලෝ කට් කරන්න උත්සාහ කරනවා. මේක දැන් සෝලා එකක් සාමාන්‍ය පවුලක මිනිස්සෙක් දාගන්නේ බැංකුවකින් ලෝන් එක අරගෙන ඒගොල්ලන්ට විදුලි බිල ගෙවා ගන්න තියෙන අපහසුතාවයෙන් හින්දා. දැන් මේක වෙලා තියෙන්නේ මොකද? ඒගොල්ලෝ මාස්පතා සෝලා එක හයි කරගෙන ඒගොල්ලෝ බැංකුවට සෝලා එක ගන්න ගත්ත ණයත් ගෙවන්න ඕනේ. ඒ බඳිවට ඒගොල්ලෝ විදුලියට සාමාන්‍ය මිනිස්සෙක් ගෙවන විදිහට ඒ විදුලි බිලත් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ தত্ত্বය මං හිතන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා පාලනය කළ යුතු තත්ත්වයක්. මේගොල්ලෝ තවත් මේ විදිහට මේ යන්න ඉස්සරහට යන්න ගියොත් මේ මිනිස්සු බොහොම අමාරුවක වැටෙනවා. මේ මිනිස්සුන්ට එක් කරගන්න අමාරු තත්ත්වයකට වැටෙනවා. ඒ වගේම තමයි දැන් මේ වාහනයක් මිලදී ගන්නකොට ඒ තිබුණ ණය පහසුකම 70%කින් නම් 60% දක්වා පල්ලෙහාට දාලා තියෙනවා. මේකෙදි වෙන්නේ ඇත්තටම ඒ වගේම තමයි වාහනයක වටිනාකම තීරණය කරනකොටත් ආණ්ඩුව ලීසින් කම්පැනිස් වලට බොහොම තද රාමුවකට කොටු කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලක්ෂ 85ක වාහනයක් ගත්ත මිනිස්සෙක් අලුතෙන් වාහනයක් ගන්න යන මිනිස්සෙකුට හීනයක්ම තමයි වාහනයක් ගන්න එක. හැබැයි වාහනයක් ගත්ත මිනිස්සෙක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට අපි වාහනයක් ගත්ත කියලා ඉතින් ලක්ෂ 85කට ආසන්න වාහනයක්. දැන් මේක අවුරුද්දක් ඉවර වෙලා මේක රීෂෙඩියුල් කරන්න යනකොට මේගොල්ලෝ වාහනේ වටිනාකමත් අර 70% තිබුණ එක 80 60 වෙනකොට ඒන පරතරයත් එක්ක රීෂෙඩියුල් කරනකොට මේගොල්ලෝ අතින් දාන්න වෙනවා මේ වාහන හිමිකවට ලක්ෂ 22කට ආසන්න මුදලක්. දැන් මේ වාහනේ රීෂෙඩියුල් කරගන්න ලක්ෂ 22 දාන්න බැරි නම් මොකද්ද වෙන්නේ? ලීසින් කම්පැනියෙන් මෙයාව කෙලින්ම යන්නේ ක්‍රිබ් එකට. ක්‍රිබ් එකට ගිහලා නවතිනවද? නැහැ. ඊට පස්සේ මේකට මේ ලක්ෂ 85ට 100ට 6 ගානේ මේ කම්පැනි එක පොලිය හදනවා. එතකොට මාසෙකට සාමාන්‍යයෙන් දල වශයෙන් ලක්ෂ 85ක වාහනයක් ගත්ත මනුස්සුන්ට ලක්ෂ 5යි 10ක් විතර පොලියක් ගෙවන්න වෙනවා. මේකෙදි මොකද්ද වෙන්නේ? අර වාහනේ ගත්ත මනුස්සයාට අහපව් ඒ වාහනේ හිමිකාරීත්වය කියන එක හීනයක්ම විතරක් වෙනවා. මං හිතන්නේ ආණ්ඩුව මේක සාමාන්‍ය ජනතාවගෙන් පත්වෙච්ච ආණ්ඩුවක් කියලා මේගොල්ලෝ කියන්නේ. හැබැයි මේක සාමාන්‍ය ජනතාවට කිසිම සහන සැලසෙන ආණ්ඩුවක් නෙමෙයි. මේගොල්ලෝ මොනවද කරේ? මේගොල්ලෝ බලයට ආවේ ආණ්ඩුවක් විදිහට කැට වලින් සල්ලි එකතු කරලානේ. මහ ජනතාවගෙන් සල්ලි එකතු කරලා මේගොල්ලෝ බලයට ආවා. හැබැයි දිරිත් ජයවීර වැනි ව්‍යවසායකයෝ ඒගොල්ලෝගේ තමන්ගේ සල්ලි වලින් තමන්ගේ ධනෙන් ඒ වගේ ව්‍යාපාරයක යෙදිලා ඉඳලා ඒගොල්ලෝ රටට ආදරේ හින්දා දේශපාලනයට ආවා. දැන් ඉතින් මහ ජනතාවට තීරණය කරන්න කාලයක් තියෙනවා. සල්ලි එකතු කරලා මහ ජනතාවගෙන් ආණ්ඩුව පිහිටවලා බලයෙන් ආණ්ඩුව පිහිටවලා මහ ජනතාවගේ පැත්තද මේගොල්ලෝ හිටගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ අනිත් බලවත් පාර්ශවත් එක්කද හිටගෙන ඉන්නේ කියන එක. මම ඉල්ලා සිටිනවා මහ ජනතාවගෙන් දැන්වත් මේක තේරුම් ගන්න, මේ தත්ත්වය තේරුම් ගන්න. තේරුම් අරගෙන මහ ජනතාව රටට ආදරය කරන මිනිස්සෙක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න ඒක රාශි වෙන්න කියලා.